Welcome to a world of endless wonder. This is Kiranidu Learning Zone, where we learn. Welcome to Kiranidu Learning Zone. අයිබෝන් කියලා පිළිගන්නවා අපේ ලර්නින් සෝන් නාලිකාවට. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ ටිකක් සුවිශේෂී. නමුත් බොහෝ දෙනෙක්ට අමතක වෙච්ච සුවිශේෂී ශිෂ්ටාචාරයක් සම්බන්ධයෙන්. අද ඔය ගොඩ දෙනෙක් දන්නවනේ අපි ඔය මේ සයිප්‍රස් කියන රට. ඉතින් සයිප්‍රස් කියන රටේ වසර අවුරුදු කීයක ඉතිහාසයක් තියෙනවද කියලා ඇහුවොත් ඔබ සමහරට හිතයි අවුරුදු 500ක වගේ ඉතිහාසයක් ඇති කියලා. හැබැයි සයිප්‍රස් දූපතේ අය හම්බ වෙන ඓතිහාසික නටබුන් අනුව තහවුරු කරලා තියෙනවා සයිප්‍රසයට වසර අවුරුදු 1800ක වසර අවුරුදු 3800ක ඉතිහාසයක් තියෙනවා කියලා. මේ කතා කරන්නේ සයිප්‍රසයේ හැඟවිච්ච අලාසියානු ශිෂ්ටාචාරය ගැන. මේ ගැන කියන්න කලින් මේ සයිප්‍රසයේ මේ අලාසියානු ශිෂ්ටාචාරය කියන එක කොහොමද මේ එකපාරටම කතා බහට ලක් වෙන්න පටන් ගත්තේ. ඇත්තටම මේ අලාසියා ශිෂ්ටාචාරය කියන ශිෂ්ටාචාරය ගැන අපිට මුලින්ම සාධක හම්බ වෙන්නේ ඊජිප්තුවේ. ඊජිප්තුවේ මේ ඔය අමරණා අවධිය ගැන ක්‍රිස්තපූර්ව 1300 ගණන් වල වගේ රජ කරපු අඛේයටෝන් රජතුමා දීලා තිනවා මේ මාගේ සහෝදරයා වන අලාසියාවේ රජු කියලා. ඉතින් මේත් එක්ක හිතයිට ශිෂ්ටාචාරය කියන්නේ තුර්කියේ තියෙන හිතයිට ශිෂ්ටාචාරයේ මැටිපොරවල තියෙනවා අලාසියාවේ කියන රටෙන් තඹ ගෙන්නුවා කියලා. අනිත් එක මෙසොපොතේමියාවෙත් ඔය කතන්දරය ඔය විදිහටම ලියලා තියෙනවා. එතකොට මේ අලාසියාව කියන එක කොහෙද පිහිටලා තියෙන්නේ කියන එක ගැන අපිට මුලින්ම විද්‍යාඥයන්ට පුංචි පරස්පර විරෝධී අදහස් තිබ්බා. හැබැයි පස්සේ සිද්ධ කරපු පරීක්ෂණ හරහා තහවුරු වුණා මේ කියන්නේ සයිප්‍රස් දූපත ගැන කියලා. මොකද කියනනම් ඔය සයිප්‍රස් කියන නම පාව හැදෙන්නේ අපි දන්නවා ඉංග්‍රීසියෙන් තඹවට කියන කොපර්නේ. කොපර් කියන වචනේ හැදෙන්නේ ග්‍රීක භාෂාවේ කිප්‍රොස් කියන එක. කිප්‍රොස් කියලා කියන්නේ ග්‍රීක භාෂාවෙන් සයිප්‍රස් හඳුන්වන්නත් කියන නම තමයි කිප්‍රොස් කියලා කියන්නේ. ඉතින් කිප්‍රොස් කියන නමෙන් සයිප්‍රසී හඳුන්වන්නේ. නැත්නම් සයිප්‍රස් කියන නම සයිප්‍රසයට එන්නෙම තඹ ලෝහය හින්දා. එතකොට මේ තඹ යුගය තුල තඹ ලෝහය විශාල වශයෙන් තියෙන රටක් කියලා කියන්නේ ඒ රටට දැවැන්ත ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි අලාසියානු ශිෂ්ටාචාරය නැත්නම් සයිප්‍රස් ශිෂ්ටාචාරය. එතකොට මේ සයිප්‍රස් කියන රටට පදනම සකස් කරපු අලාසියානු ශිෂ්ටාචාරය අගනගරය විදිහට අපි සලකන්නේ එන්කොමි කියන නගරය. විශේෂයෙන්ම ඔය නූතන සයිප්‍රස් ඉන්න අය දන්නවා ඇති. සයිප්‍රසයේ ෆමගුස්ටා කියන නගරයට ආසන්නයෙන් ටසුලා කියන ගමේ තමයි මේ නටමුන් අපිට හම්බ වෙන්නේ. විශේෂයෙන් මේක මහා දැවැන්ත නගරයක් එන්කොමි කියන නගරය. ඉතින් මේ එන්කොමි කියන නගරය තුල අපිට හම් වෙන ඓතිහාසික සාක්ෂි බලනකොට තඹලෝහයෙන් කරපු ප්‍රතිමාවන් සහ රත්තරන් ආභරණ විශාල සංඛ්‍යාවක් අපිට අලාසියානු ශිෂ්ටාචාරයත් එක්ක හම්බ වෙනවා. විශේෂයෙන්ම දැන් මේ ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් බොහෝ වෙලාවට තොරතුරු අපි හොයනකොට මේක මේ ළඟකදී හොයාගත්ත ශිෂ්ටාචාරයක් නේද බොහෝ දුරට තොරතුරු අපිට හොයාගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ගොඩාක් දුරට අපි වේසමාංශලා හෙව්වොත් මේ කියන තොරතුරු ටික අපිට හොයාගන්න පුළුවන්. ඉතින් සයිප්‍රසයේ අලාසියානු ශිෂ්ටාචාරයේ තියෙන සුවිශේෂම ලක්ෂණය වුණේ තඹ යුගය තුළ තඹලෝහයෙන්ම බලවත් වෙච්ච රාජ්‍යයක් වුණු අලාසියානු ශිෂ්ටාචාරය එවකට ලෝකයේ තිබුණු බලවත්ම රටවල් අතරත් තිබිලා තියෙනවා. විශේෂයෙන් දැන් අපි ඊට වසර අවුරුදු 3000කට විතර කලින් ඉතිහාසය ගත්තොත් ලෝකේ බලවත්ම රට වෙන්නේ ඊජිප්තුව. ඊට පස්සේ මෙසොපොතේමියාව, මේ දේවගේ රටවල් තිබිලා අනිවාර්යෙන් එතන අලාසියා කියන නමත් සඳහන් වෙනවා. මොකද කියනවා නම් මේ සයිප්‍රස් කියන රටට එදා තඹලෝහයත් එක්ක විශාල ධනයක් ඇදී ආවා. විශේෂයෙන්ම ඔය ඊජිප්තුවේ සඳහන් වෙනවා අලාසියානු ශිෂ්ටාචාරයෙන් එන තඹ නැව්වලට අනිත් පැත්තට ඊජිප්තුවෙන් යවුවා කියලා රත්තරන් සහ ඇද්දල. එතකොට මේකෙන්ම අලාසියාව කියන එක විශාල වශයෙන් ධනයක් රැස් කරගත්ත ශිෂ්ටාචාරය. අපි බලමු මේ අලාසියානු ශිෂ්ටාචාරය ගැන කතා කරනකොට මේක චුට්ටක් අර ප්‍රහෙලිකාවක් වගේ ශිෂ්ටාචාරයක්. ඇයි? දැන් අපි දන්නවා ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ආසියාවේ තමයි. ග්‍රීක ශිෂ්ටාචාරය, මිනෝවන් ශිෂ්ටාචාරය, ටාර්ටටොස් ශිෂ්ටාචාරය යුරෝපේ නම් යුරෝපේ තමයි. හැබැයි අලාසියානු ශිෂ්ටාචාරය කියලා කියන්නේ එහෙම හොයන්න බැරි ශිෂ්ටාචාරයක්. මොකද කියනවනම් මේක තියෙන්නේ සයිප්‍රස් වල. සයිප්‍රස් කියන රට ගැන දන්න අය දන්නවා සයිප්‍රස් කියලා කියන්නේ 2005 අවුරුද්දේ මම දන්න තරමට ඒගොල්ලෝ ආසියාතික රටක් කියන එක ඉල්ලා අස් කරගෙන යුරෝපීය රටක් විදිහට යුරෝපා සංවිධානයට එකතු වෙලා නේටෝ සංවිධානයටත් එකතු වුණා. ඒතර ඒකෙන් මේගොල්ලෝ ආසියානු මහද්වීපය තුල පිහිටලා තියෙන රටක් වුණත් මේගොල්ලෝ යුරෝපා මහද්වීපයත් එක්ක කනෙක්ෂන් එකක් දාගත්ත. ඒකට හේතුව තමයි අපි දන්නවා වර්තමාන සයිප්‍රසයේ භාෂාව වෙන්නේ ග්‍රීක භාෂාව, ආගම වෙන්නේ
නැගෙනහිර ග්‍රීක ඔර්තොඩොක්ස් ධර්මය. එතකොට මේ සයිප්‍රසයේ අලාසියා ශිෂ්ටාචාරය ගැන අපි අධ්‍යයනය කරනකොට අලාසියානු ශිෂ්ටාචාරයේ තුළ තිබිච්ච සංස්කෘතික වටපිටාව ගැන අපි අධ්‍යයනය කළොත් මේක මැද පෙරදිග කලාපයේ මෙසොපොතේමියානු ඊට පස්සේ ෆිනීෂියානු ශිෂ්ටාචාරයන්ගේ සංස්කෘතියත් යුරෝපයේ මයිසීනියානු ශිෂ්ටාචාරය සහ ක්‍රීට ශිෂ්ටාචාරයේ සංස්කෘතියේ සමූර්තකරණයක් තමයි මේ අලාසියානු ශිෂ්ටාචාරය කියලා කියන්නේ. විශේෂයෙන් මේ ගැන හොඳටම තහවුරු වෙන අවස්ථාවක් තමයි මේ අලාසියානු ශිෂ්ටාචාරයේ භාෂාව ගැන අපි අධ්‍යයනය කරනකොට අලාසියානු ශිෂ්ටාචාරයේ භාෂාවේ හම්බුනේ මැටි පුවරු බොහෝ දුරට ක්‍රීට ශිෂ්ටාචාරයේ මිනෝවන් රූපාක්ෂර වලට බොහෝ දුරට සමානයි. ඒ කියන්නේ මිනෝවන් ශිෂ්ටාචාරයේ රූපාක්ෂර වලින් තමයි ඒගොල්ලෝ තමන්ගේ කියන එටියෝසයිප්‍රස් කියන භාෂාවේ රූපාක්ෂර ටික හදාගෙන තියෙන්නේ. ඒ වගේම මේ සයිප්‍රසයේ අලාසියානු ශිෂ්ටාචාරය ගැන අපි අධ්‍යයනය කරනකොට මේගොල්ලෝ ටිකක් අර අධිරාජ්‍යවාදී ජාතියක් කියලා කියන්නේ. දැන් ඊජිප්තුව ගත්තාම අධිරාජ්‍යවාදී ජාතිය. මෙසොපොතේමිය ගත්තාම අධිරාජ්‍යවාදී ජාතිය. ඒ වගේ තමයි අලාසියාව කියලා කියන්නේ. ඉතින් කිසි වෙනසක් නැහැ. අධිරාජ්‍යවාදී ජාතියක්. මේගොල්ලෝ ඉඳලා ලෙවන්ට් වලට වගේ විවිධාකාර ආක්‍රමණ එල්ල කරලා තිනවා කියලාත් සඳහන් වෙනවා. ඒ වගේම මේ සයිප්‍රසයේ අලාසියානු ශිෂ්ටාචාරයේ ආගම ධර්මය ගැන අපි ටිකක් අවධානය යොමු කරොත් මේකත් අර එදා ඊජිප්තුවේ තිබ්බ වගේම බහුදේවවාදී ආගමක්. හැබැයි මේකෙත් උනේ මොකද්ද? සයිප්‍රස් කියන රට අර එදත් වගේම එදත් දෙකේ තුලම යුරෝපයේත් ආසියාවෙත් සංස්කෘතික දෙකේම කලවමක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. කොටින්ම කියනවා නම් මේගොල්ලෝගේ ආගම තුල ග්‍රීක දෙවිවරුත් ඉන්නවා, මෙසොපොතේමියාවේ ඉන්න බාල් අෂේරා වගේ දෙවිවරුත් ඉන්නවා. ඒතර ඒකත් එක්ක මේගොල්ලෝ හැම වෙලාවෙම ආසියාවේ සංස්කෘතිය කැලලා යුරෝපේ සංස්කෘතිය කැලලා ආසියාවේ සංස්කෘතිය කැලලා යුරෝපේ සංස්කෘතිය කැලලා ඒ විදිහට අරගෙන විශාල වශයෙන් මේ සංස්කෘතීන් දෙකක එකතුවක් විදිහට තමයි අලාසියා ශිෂ්ටාචාරය කියන එක බිහි වෙලා තියෙන්නේ. අපි අලාසියානු ශිෂ්ටාචාරයේ රාජතාන්ත්‍රික සම්බන්ධතා කාත් එක්කද තිබ්බේ කියලා බැලුවොත් විශාල වශයෙන් අලාසියාවේ හොඳම හිත මිත්‍රයා වෙන්නේ ඊජිප්තුව. ඒක නමුත් කියනෝනේ අක්කේ යටුන් රතුමාම කියලා තියෙනවානේ මාගේ සහෝදරයා කියලා නේද? ඉතින් ඊජිප්තුව එක්ක වගේම තුර්කියේ හිතයිටි ශිෂ්ටාචාරය ඊට පස්සේ මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය ෆිනීෂියානු ශිෂ්ටාචාරය එක්ක මේගොල්ලෝ විශාල වශයෙන් මිත්‍ර සම්බන්ධතා පවත්වලා තියෙනවා. එතකොට මේ බොහෝ පාර්ශවවලට තඹලෝහය විකුණන්න මේගොල්ලෝ ගොඩක් සමත් වෙලා තියෙනවා. ඉතින් මේ දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් දෙන්න පුළුවනි. මෙසොපොතේමියාවේ තඹ නැද්ද? ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අලාසියාවේ තරම් දැවැන්ත සංචිතයක් නැහැ. එතකොට අලාසියාව කියලා කියන්නේ නැත්නම් සයිප්‍රස් කියන්නේ තන්නේ කර තඹ පසක් තියෙන රටක්. ඉතින් ඒ හින්දා තමයි කෙලින්ම මේගොල්ලෝ අර විශාල වශයෙන් තඹ විතරක්ම ආනයනය කරලා දැවැන්ත ආර්ථිකයක් ගොඩනගාගෙන අතිවිශාල අධිරාජ්‍යයක් අතිවිශාල ධනවත් රාජ්‍යයක් දක්වා මේගොල්ලෝ වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට ක්‍රිස්තු පූර්ව 1660 අවුරුද්දේදී පටන් ගත්ත මේ අලාසියානු ශිෂ්ටාචාරය ක්‍රමක්‍රමිකව අර විවිධාකාර ජාතීන්ගේ සංක්‍රමණයන් ආදී ක්‍රියාවන් නිසා මේගොල්ලෝ නිරන්තරයෙන් අර තමන්ගේ සංස්කෘතියේ වෙනස් සංස්කෘතීන්ගේ තියෙන දේවල් කලවම් කරගෙන තමයි මේගොල්ලෝ නිර්මාණය වෙන්න පටන් ගත්තේ. විශේෂයෙන්ම අපි අලාසියානු ශිෂ්ටාචාරය තුළ අපිට හම්බ වෙන කලා නිර්මාණ දිහා බැලුවොත් මේගොල්ලෝගේ දේව ප්‍රතිමාවන් වල අපිට හම්බ වෙනවා අං තියෙන ඔටුන්නක් දාන් ඉන්න දෙවි කෙනෙක්ගේ රූපයක් අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔය ගොඩක් වෙලාවට මෙසොපොතේමියානු කලාපය අදහපු දෙවිවරුන්ගේ මැටි භාණ්ඩ මේ මැටි ප්‍රතිමා හම්බ වෙනවා, ටෙරාකොටා ප්‍රතිමාවන්. ඊට පස්සේ ග්‍රීසිය අදහපු ඇපොලෝ වගේ දෙවිවරුන්ගේ රූප අපිට හම්බ වෙනවා. ඉතින් මේ විදිහට මේ අලාසියානු ශිෂ්ටාචාරය කියන එක හොඳ කලාත්මක අංශේනොත් යුද ශක්තිය අතිනොත් ආර්ථිකය අතිනොත් ස්ථාවර මට්ටමකට පත් වෙලා තියෙනවා. ඇඳුම් පැළඳුම් ගැන අපි ගත්තොත් අලාසියානු ශිෂ්ටාචාරය සාමාන්‍යයෙන් ඇඳුම් පැළඳුම් වලදීත් අර මම කිව්වා වගේම යුරෝපයේත් ආසියාවෙත් සම්මිශ්‍රණයක් විදිහට තමයි මේගොල්ලෝ හැම වෙලාවෙම හිටියේ. මෙසොපොතේමියාවේ තිබුණු අර එක උරහිසක් විතරක් වැහෙන විදිහට අඳපු කාන්තා ඇඳුම් මේ අලාසියානු ශිෂ්ටාචාරය ගෑනු කට්ටියත් ඒ විදිහටම ඇඳලා තියෙනවා. ඒ වගේම මිනවන් ශිෂ්ටාචාරය ගෑනු කට්ටිය ඇඳපු මේ පපුව නිරාවරණය වෙන විදිහේ ඇඳුම් පවා ඒ විදිහටම මේගොල්ලෝ ඇඳලා දෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ හැම වෙලාවෙම මොකද කරලා තියෙන්නේ? යුරෝපිනුත් දේවල් අරන් තිනවා, ආසියාවෙනුත් දේවල් අරගෙන ෂෝක් එකට තමන්ගේ රාජ්‍යයේ ධනවත්කමත් සංස්කෘතික පෝසත්කමත් ටික ටික ඇති කරගෙන තියෙනවා.
ඊළඟට අපි මේ සයිප්‍රස් කියන රාජ්‍යයට පදනම සකස් කරපු අලාසියානු ශිෂ්ටාචාරයේ කොහොමද මේ අලාසියානු ශිෂ්ටාචාරය කියන එක බිඳ වැටෙන්න පටන් ගන්නේ? අතම අලාසියානු ශිෂ්ටාචාරයේ බිඳ වැටීම ගැන හරියට එක නිශ්චිත කරුණක් අපිට හොයාගන්න බෑ. නමුත් යම් තරමකට කියනවා මේ මුහුදු මිනිසුන්ගේ තියෙන හැසිරීම් ඊට පස්සේ තඹ යුගයේ අවසානයත් එක්ක තඹවලට තියෙන වටිනාකම් බිඳ වැටීමත් එක්ක මේ අලාසියානු ශිෂ්ටාචාරයේ ආර්ථිකයේ හිම් පිටින්ම කඩන් වැටෙනවා කියලා. ඒ විතර නෙවෙයි ඇතැම් වෙලාවට කියනවා උතුරේ තුර්කියේ පිහිටි හිතයිට ශිෂ්ටාචාරයෙන් විසින් ආක්‍රමණයක් ඇතැම් විට දියත් කරන්නට ඇතැයි කියලා සලකනවා. කෙසේ වෙතත් මේ ශිෂ්ටාචාරයෙන් බිඳ වැටෙන බවට අපිට සාධක හම්බ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 1200 වගේ කාල වකවානුවකදී. ඒ කියන්නේ මීට වසර අවුරුදු 3200කදී වගේ. ඉතින් ඔන්න ඕක තමයි සයිප්‍රස් කියන රටට පදනම හදපු අලාසියානු ශිෂ්ටාචාරී අපූර්ව ඉතිහාස කතාව. එහෙනම් අපි ඊළඟ සතියේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් අදට සුබ දවසක්.